ඒක උදාහරණයක් අත දැන් ඔයද කියන්නේ පොඩි කාලේ අපි ටිකිරි ලියා. ඔය ඒ සින්දුව කියලා වෙන්නවා. කෙප් යන්නේ. ඈ? කෙප් යන්නේ. මේ බොරුවන්නේ අමු බොරුවක්. ආයි ටිකිරි ලියා කියන්නේ අපි පොඩි කාලේ නම් දන්න සින්දුවනේ. ඒකනේ ගුණා වගේ බොරුනේ ඉගෙනගෙන තියෙන්නේ. ඒකනේ කියන්නේ මේ. මොකද ටිකිරි ලියා. හරිද? දැන් ඕකේ ටිකිරි කියලා 3 පාරක් තිබුණ එක හොඳයි. දැන් ටිකිරි කියලා 10 පාරක් 20 පාරක් තිබුණා. අපි හවස් කරනවා කියන්න බෑ. අපිට විනාඩි 10ක් තියෙන මෙතන. හරිද? හරි. දෙවෙනි එක කමන්නේ. ඒක කමන්නේ. මොකද දෙවෙනි? කලෙත් අරන් ලිඳට ගියා. ඉතින් දැන් කාලේ කෙල්ලු ඉන්නවද සර්? කල අරන් ලිඳට යන්න පුළුවන්. හරි ඒක කමන්නේ. ඒක පොඩ ප්‍රැක්ටිකල් එක කමන්නේ. ඔන්න එනවා සීන් එකට. ඔන්න එනවා සීන් එකට. ලිඳ වට කර කබර ගෝයා. ඉතින් කබර ගෝයින්ට වෙන වැඩ නැද්ද සර්? ලින් වට කරන්නේ. ඔන්න දැන් බටයක් පයිප් යන්න කමන්නේ වට කරන්න පුළුවන්. ලිඳ හරි ඒත් කමන්නේ නැහැ කියමු. ඒත් කමන්නේ නැහැ කියමු. ඔන්න දැන් එනවා සීන් එකට. දැන් එනවා. කකුල කාපි දියබරියා. සර් දියබරියුන්ට වෙන වැඩ නැද්ද? කබර ගෝයේ ලිඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල කන්න. ඕකේ ලිඳට ගියේ නැහැ. ඕකේ ලිඳට ගියේ නැහැ. ඕකේ සර් බෙල්ලකට හරි ගොල්ලකට හරි ගියා. දියබරියා කෙලියා හැදුවා කවියා රහිත කබර ගෝයක් ගන්න. ඕක මේ කෙප්ප ඉරිල් කිව්වොත් සින්දු තමයි හරියට. තව එකක් කියන්නද? නෑ. අර කවුද මගේ බෝලේ පෙරලා බෙල්ලා හිටියේ? නෑ. ඒක බොරුවක් ඒක. හරි. මට තමයි මෙතන මේ මොකක් හරි විද්‍යාවක් නිකන් මේ නිරූපණය කරලා පෙන්නනවා. දැන් පොඩි මම උදාහරණයක් කියන්න ඕන. දැන් හිතන්න සිරිලි හිතන්න. හැම වෙලේම මෙහෙම කර උදාහරණ කියන්න. හරි කමන්න ප්‍රැක්ටිස් එක ගවලන්න. ඒක එතකොට සිරිලි හිතන්න. සිරිලි යනවා දවස් දෙකකට පොල් එකක් කැලේකට. හරිද? සිරිලි හිතන්න දවස් දෙකකට පොල් එකක් කැලේකට යනවා. හරිද? එතකොට එහෙම හිතෙන්නේ නැහැ නෑ මම මේ අර විද්‍යා නිරූපණය කරන්න හදන්නේ. ඒක පොඩ්ඩක් හිතන්න එහෙම. නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නැහැ නේද? මම මොකද කොල්ලෙක් එක දවස් දෙකකට කැලේකට යන්නේ. දැන් තෙල් නාට්‍යයක උනත් එහෙම දවස් දෙකකට කැලේ යන්න ඕනේ නෑ නේද? දැන් ඕන කෙල්ලෙක් නම් කමන්නේ මට මාස ගාණක් කිව්වා. කෙල්ලෙක් නෑ නේද? සර්ලා කියන්නේ අපිට කියන්නේ පාස. ඒ වැරදි. හරි. සමුසර එක්කම දැන් සමුසරයක් වෙච්ච දෙයක් කරලා